මහර බන්ධනාගාරයේ අසලයි මහර බන්ධනාගාරයට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව අසලයි අප මේ මොහොතේ රැඳී සිටින්නේ. මේ මොහොත වෙන විට මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඥාතීන් විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට එක්ව තිබෙන ආකාරය අපට දැනගන්නට පුළුවන්. ඒ වගේම විටින් විට මේ ඇතුලෙන් සද්ද ඇහෙන ආකාරය අපට පේනවා. වෙඩි සද්ද බවට සැකකරන සද්ද, වෙඩි හඬ බවට සැකකරන සද්ද එනවා. මේ අසලේ මේ වෙඩි හඬත් සමගම විශාල වශයෙන් ජනතාව නොසන්සුන් වුණා. අති විශාල ජනතාවක් ඇවිල්ලා මෙතන නොසන්සුන්තාවයට පත් වෙලා තියෙනවා. ඔවුන් කෑ ගහනවා තමන්ගේ ඥාතීන්ට සිද්ධ වෙඩි තියන්න එපා කියලා. අපි දන්නේ අපිට කිසිවක් පේන්නේ නැහැ. සෑහෙන දුරින් තියෙන්නේ මේ බන්ධනාගාරය. අපි ඉන්නේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ. රථයක් ගේනවා මේ ස්ථානයට. මේ ගේන්නේ ජල ප්‍රහාරක රථයක් අපිට පේන විදිහට. ජල ප්‍රහාරක රථයක් මේ ස්ථානයට ගෙන ඒමත් සමග පිරිස නොසන්සුන් වූවා. විශාල පිරිසක් ඉන්නවා, ඇතුලේ ඉන්නවා, ඈත ඉන්නවා. ඒ වගේම විටින් විට වෙඩි හඬ ඇහෙනවා මේ ස්ථානයේ. විශාල වශයෙන් ජනතාව නොසන්සුන්තාවයට පත් වෙනවා. මොකද අතුලෙන් යන්නේ මං ආවේ ඇවිල්ලා කොහමද කියලා. වෙඩි හඬ ශබ්දයක් සමග තමයි ජනතාව නොසන්සුන් වෙලා ඉන්නේ. මේ වතුරු පාරවල් වල තැන් තැන් වල ජනතාව ඉන්නවා. මහර බන්ධනාගාරයෙන් අපි අපසක කරන්නේ වෙඩි හඬ කියලා. වෙඩි හඬ සැරින් සැරේ ඇහුණා. අපි ආවට පස්සේ දෙතුන් විටක් මම ඇවිල්ලා තම කුළු මොහොතයි. නමුත් දැන් පැයකට පමණ සිටසේ වෙඩි හඬ කිහිපයක් ඇහිලා තියෙනවා. විවිධ ගණන් මිය ගියා කියලා ඔවුන්ගේ ඥාතීන් කියනවා. අපි දන්නේ නැහැ ඒව ඇත්ත නැත්ත. විශේෂයෙන්ම
10-15 දෙනෙක් මිය ගියා කියලා මිනිස්සු කියන්නේ. අපිට කිසිදු සත්‍යතාවය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු සංඛ්‍යා ලේඛනයක් හෝ කිසිම සාක්ෂියක් නැහැ. නමුත් වට වෙලා ඉන්න මිනිස්සු කෑ ගහන හඬ ඒ වයින් තමයි මේ අපිට කියන්නට සිද්ධ වෙන්නේ මේ දේවල්. වෙඩි හඬ ඇහුණත් එක්කම මිනිස්සු කෑ ගහන්න පටන් ගන්නවා. ඕන් වෙඩි තියෙන ඇතුලේ හොඳට ඇතුලේ ආරංචි තියනවද පුතේ? විවිධ චෝදනා වලට ලක් වූවන් ඇතුලේ ඇති. කෙසේ නමුත් ඔවුන්ගේ ඥාතීන්ට විටින් විට වෙඩි හඬට සමාන ශබ්ද අපට බන්ධනාගාර පරිසරය තුලින් ඇහෙනවා. අප ඉන්නේ මහර බන්ධනාගාරයට පිවිසෙන ප්‍රධාන රැඳවියන් බලන්නට එම යන්න දෙන ප්‍රධාන ගේට්ටුව ආසන්නෙන් එතනින් එහාට යන්නට කිසිදු අවසරයක් කිසිම පුද්ගලයෙකුට ලැබෙන්නේ නැහැ. ඔබට පේනවා ඈතින් ජල ප්‍රහාරක රථයක් ගෙනල්ලා තියෙනවා. මොකද ඥාතීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ අවට බන්ධනාගාරයේ රැඳවියන්ගේ. රැඳවියන් 3000කට බන්ධනාගාරයේ දෙසට විශේෂ ආරක්ෂක රථ ගෙන යනවා මේ මොහොතේදී. තවත් මේ වන විට තවත් අපිට පේනවා බන්ධනාගාරයේ තුලට මේ වන විට තවත් ආරක්ෂක බටයන් ප්‍රමාණයක් රැගෙන යන ආකාරය අපිට පේනවා. අපි හිතන්නේ ආරක්ෂක බටයන් යැකි පොලිසිය තමයි අපි දැක්කේ. කඳුළු හෙල්මට් පැළඳ කඳුළු ගෑස් ආවරණ පැළඳ තමයි ඔවුන් හිටියේ. පොලිසිය හෝ විශේෂ භාරක බලකාය හෝ එහෙම නැත්නම් බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් අපි දන්නේ කවුරුන්ද කියලා. ඔවුන් තව බස් රථයකින් සහ තවත් වාහන රථයකින් රැගෙන යන ආකාරය අප දැක්කා. දුරකථන මාර්ග අවහිරතා නිසා විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ ඇදී සිටින නිසා පිටින් විට සම්බන්ධතා බිඳ වැටෙනවා. කෙසේ වෙතත් එහෙම මේ ස්ථානයේ ඥාතීන් නොසන්සුන් තත්ත්වයට පත් වෙලා ඉන්නවා. උන් මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. අතුලතින් විටින් විට හැහෙන වෙඩි සද තමයි වෙඩි ශබ්දයට සමාන පුපුරුම් හඬ තමයි. පුපුරුම් කියන්නේ විශාල පුපුරුම් හඬ නෙමෙයි. බොහොම සතිඥාවක ශබ්ද වගේ අපිට ඇහෙන ශබ්ද තමයි විටින් විට මේ පිරිස් නොසන්සුන්තාවයට පත් කරන්නේ, කෑ ගහන්නේ. එහෙම සද්දයක් ආපු හැටි සියලු දෙනා කෑ ගහන්න පටන් ගන්නවා.
මොකද තමන්ගේ ඥාතීන් ඇතුලේ ඉන්නේ. ඔවුන් හිතන්නේ මේ වෙඩි හඬ කියලා. විටින් විට විවිධ දෙනා විවිධ ආරංචි කියනවා. මේ ආරංචි මිනිස්සු කියන කතා. මේ අවට ඉන්න වන්දනාගාරින් සමහර විට උන්ට තොරතුරු ලැබෙනවත් ඇති. අතුලත ඉන්න අයගෙන් ජනතාව විටින් විට කියන කතා තමයි අපිට ඇහෙන්නේ. වවුන් කියනවා වෙඩි කියලා කියලා. නමුත් අපිට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 4 දිනකට තුවාලයි කියලා. නමුත් අප දන්නේ නැහැ කුමක්ද සිද්ධ වුනේ කියලා. සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මොකද මේ ජනතාව ඉන්නවා මේ ස්ථානයේ බොහෝ දෙනෙක් නිම වැටි වැළපෙමින් අඬා දොඩමින් හිරේ ගියත් මොනව කරත් තමන්ගේ දරුවත් වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ හිතේ කැක්කුමක් තියෙනවා, තාත්තා කෙනෙක්ගේ හිතේ කැක්කුමක් තියෙනවා. ඒ නිසා තමයි වුන් මෙතනට ඇවිල්ලා කෑ ගහන්නේ. විශේෂයෙන්ම අම්මලා තමයි වැඩියෙන් ඇවිල්ලා ඉන්නේ. තරුණ පිරිස ඉන්නවා, තමන්ගේ සහෝදරයෝන් තාත්තලා ඉන්නවා. ඇතැම් අය ආවේගශීලී වැසිරෙන නිසා වුන් මේ ස්ථානෙන් අදගෙන යනවා කෑ ගහනකොටම කට්ටියක් ඇවිල්ලා. මොකද මෙතන ගැටුමක් ඇති වුණොත් යම් ආකාරයකින් විටින් විට පොලිසිය වෙත සුළු ප්‍රහාර උඩා ප්‍රමාණයේ ගල් මුගුරු වලින් පහර දීම් ඊටම 2ක් 3ක් වගේ අපිට දකින්නට ලැබෙනවා. ඒ වනියන් ඒ වෙඩි හඬත් සමගම මිනිස්සු ඇති වෙලා එන ආවේගශීලී දේවල් මිසක් පොලිසියත් සමග ගැටුමකට නෙමෙයි වුන් සූදානම් වන්නේ. Tamanට වෙඩි හඬ ඇහෙනකොටම වෙඩි හඬට සමාන ශබ්ද ඇහෙනකොටම වුන් කලබලයටපත් වෙලා නොඑක ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා. මේ අවට බොහෝ තැන්වල ඒ පිරිස් රැඳී ඉන්නවා. ඔවුන් එනවා යනවා තමන්ගේ ඥාතියට සිද්ධ වෙච්ච දේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ බලාපොරොත්තුෙන් තමයි ඒ හැම කෙනෙක්ම මේ ස්ථානයේ ඉන්නේ. ඉතින් මෙයයි මේ මොහොතේ බන්ධනාගාරය අසබඩ තත්ත්වය. එළිය තත්ත්වය තමයි අපි දන්නේ. ඇතුලේ සිද්ධ වෙන දේ පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් අපට වාර්තා වෙලා නැහැ මේ වනතෙක්. නමුත් ඇතුලෙන් ශබ්ද එනවා. යම් රැඳවියෙක් බලන්නට ගිහිපු කෙනෙක්, ඒ සිදුවීම් ආසන්නයේ සිද්ධ වෙච්ච කෙනෙක්, කාන්තාවක් අපත් සමග අදහස් දැක්වුවා. අය කියපු තොරතුරු අනුව අය කියපුවා අපි දන්නේ නැහැ කොතරම් සත්‍යද හෝ කොතරම් විශ්වාස කරන්න පුළුවන්ද කියලා. අය කියපු තොරතුරු අනුව හිටි හැටියේ බන්ධනාගාරයට උන්ගේ ඥාතිය බලන්න තමයි ගිහිලා තියෙන්නේ. හිටි හැටියේ බන්ධනාගාරය ඇතුලෙන් කෑ ගැසීම් කිහිපයක් ඇහුණා. බන්ධනාගාරය ඇතුලේ කෑ ගැහිම් ඇහෙනකොට උන් බැලුවා මොකද්ද උනේ කියලා. එතකොට දැකලා තියෙනවා රන්දවියන් කිහිප දෙනෙක් වහල උඩ ඉන්නවා. ඉතින් එතකොටම උන් සියලු දෙනාම ඒ බන්ධනාගාර පරීක්ෂණයෙන් එළියට එවනකොට ඒ අවස්ථාවේදී ඔවුන්ට වෙඩි හඬ ඇසුණු බව තමයි ඔවුන් කිව්වේ. ඉතින් අපි දන්නේ වෙන මොනවත් ඒ මිනිස්සු කියන කතාව, ඒ කාන්තාවන් කියපු කතාවක්. ඉතින් මේ මේකෙන් ලෙන්ඩ පොඩේ හදන්නකෝ.